ඔයාලා අහලා ඇති ජපානයේ හදන දේවල් වලයි වෙන රටවල හදන දේවල් වලයි ලොකු වෙනසක් තියෙනවා කියලා. ඉතින් මම අද ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද ඒ වෙනස කියලා. අද පෙන්නන්න ඔයාලට කොරියාවේ ජපානයේ වෙනස කොහොමද කියලා. අද කොරියාව කියන්නේ මේ හැමෝම එහෙම දන්නේ නැහැ. දැන් අපිට මේ කොරියාවේ හදපු එකක් ඇවිල්ලා තියෙනවා අද. ඉතින් ඒකේ වෙනසයි මේ ජපානයේ කරන ඒවා වෙනසයි කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඒ කියන්නේ අවුට්පුට් එක මොන වගේද කියලා. කොරියාවේ හදපු එක. මේක අපි ඔක්කොම ක්ලීන් කරලා තියෙන්නේ මේක. නැත්තම් ගොඩක් අවුල්ලා තිබ්බේ මේකේ වෙල්ඩින් එක. මේ මෙතන එහෙම ඔයාලට පේන ඇති ඇදවිලා ගිහිල්ලා තියෙනවා. මේවත් ඉතින් කොරියාව වුණාට පිටරට කොල්ල තමයි ඉතින් හදන්නේ. ඒකට වැඩේ තියෙන්නේ සාමාන්‍ය මේක කවුරු හදුවත් කස්ටමර්ට දෙනකොට අදාළ නැහැ නේද? මේ බලන්න කියලා මේක දාලා තියෙන මේඩ් ඉන් කොරියා. මේ ජපානයේ කොස්ට් එක වැඩි හින්දා තමයි කොරියාවට දාලා මේක කරන්නේ. ඒතරදී මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා ජපානයේ. මේ තියෙන්නේ ජපානයේ වෙල්ඩින් කරපු එක. ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර නීට්ද කියලා වැඩි මේ. මේව අතින් ගහපුව ඔක්කොම චුට්ටක් ඇද නැහැ. මේ සාමාන්‍ය වෙල්ඩින් එකක් ගහද්දි මේක එකම මහතට යන්න ඕනේ අඩු වැඩි වෙන්නේ. මේගොල්ලෝ ඒක ලස්සනට කරලා තියෙන්නේ. එහෙනම් මේකත් දැන් පේන්ට් කරන්න තියෙන්නේ. ඔයාලට මම ඉස්සරහට වෙන්නන්නම් මේ වෙල්ඩින් එක කරන අයට මේ ගොඩක් වැදගත් ටූල් එහෙම තියෙනවා ඔයාලා දැකලා නැති. ඒවා මම ඉස්සරහට වෙන්නන්නම් ඔයාලට. ඉතින් ජපානය වගේ රටකට ඇවිල්ලා මේ වගේ දෙයක් කරනවා කියන්නේ ජපානයේ ගිය දවසක වුණත් මාර වැදගත් වෙනවා ලංකාවේ ගිහිල්ලා කරන්න. ඉතින් කොරියාව වගේම තමයි අපිත් ජපාන වුණාට වැඩ කරන්නේ විදේශිකයෝ. මේ දැන් අපි එකේ පේන්ට් එක කරන්නේ ඉන්දුනීසියන් වියට්නාම් කොල්ලෝ දෙන්නේ. නියමටම කරනවා. ඔයාලට වෙන්නන්න මම කොහොමද කියලා. ඉන්දුනීසියන් වියට්නාම් ලස්සනට කරන පේන්ට් එක. මේකට හොඳට සේෆ්ටි දාලා වැඩේ කරන්නේ. ජපාන අනිවාර්යෙන් සේෆ්ටි ෆස්ට්. 니仕事楽しい？楽しい。楽しいな。ඊළඟට පේන්ට් එක ගහන්න තියෙන මේක. මේ අර මම කලින් පෙන්නපු කොරියාවේ හදපු එක. ඉදිරියට මම ඔයාලට තව ගොඩක් දේවල් පෙන්නන්න මේකේ ඔයාලට පෙන්නන්න ගොඩක් දේවල් තියෙනවා. එක එක ටූල් එහෙම පාවිච්චි කරන හැටි. එතකොට ස්ටුඩන්ට් වෙන කෙනෙක්ට මේ වගේ ජොබ් එකකට එනවා නම් කොහොමද දෙන්නේ? ඒ වගේම තමයි වෙල්ඩින් ජොබ් එක හොඳට ස්කිල් හදා ගන්නවා කියන්නේ හොඳ පඩියකට යන්න පුළුවන්. දැන් සාමාන්‍ය අපි නෝමල් ජොබ් එක කම්පැනි වැඩ කරනවා නම් ඕටි කරලා හොයන ගාන මේ වගේ පැයට ගහලා හොයා ගන්න පුළුවන් වෙල්ඩින් වගේ ජොබ් එකක් හොඳට පුරුදු වෙනවා. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් මෙහි ජපානයේ දැනට භාවිතා කරන්න මොන වගේ වෙල්ඩින් මැෂින්ද කියලා. මෙතන අලුත් මැෂින් තියෙනවා. ඒවත් පෙන්නන්නම් කොහොමද පාවිච්චි කරන්න කියලා. මම ඉදිරියේදී ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. ඉතින් විශේෂම දේ තමයි සාමාන්‍ය ජපාන වැඩ කරද්දි ගොඩක් ස්ට්‍රෙස් විවේකයක් නැති එක. ඉතින් මේ වගේ ෆීල්ඩ් එකකට ආවම හොඳට විවේකයේ තියෙනවා. සාමාන්‍යයෙන් දවසට පැයක් තියෙනවා. පැය භාගය දෙකක් තියෙනවා. ඉතින් හොඳට විවේක අරන් පාඩු වැඩ කරන්න පුළුවන්. මේ වගේ දේවල් වලට ආස කොල්ලෙට ආසයෙන් වැඩ කරන්න පුළුවන් තරක් තමයි වෙල්ඩින් කියන ජොබ් එක.